ගායන ශේෂ්ත්‍රයේ පිළිබඳව කතා බහ කරන විට නව පරපුර ගායන ශේෂ්ත්‍රයට ඉතා උනන්දුවක් දක්වන වකවානුවක්. ඒක ලංකාවට පමණක් සීමා වී නැහැ. මේ අප රැඳී සිටින ඉතාලියේ මිලාන් නගරයේ ඉන්න ශ්‍රී ලාංකික තරුණ තරුණියනොත් ගායන ශේෂ්ත්‍රයෙන් ඉදිරියට යන්න වෙරදරන යුගයක්. ඉතින් ඒ බව සනාථ වෙන අපේ ශ්‍රී ලාංකික දක්ෂතා පෙරණු තරුණියක් පිළිබඳව අපි කතා බහ කරමු. ඒ සොයන්නයි අපි මෙලෙස ඉතාලියේ මිලාන් නගරයට ආවේ. අප අද හමු වෙන්නේ නිරෝෂනා පලිපාන. අයිබෝන්. නිරෝෂනා කියන්නේ ලංකාවේදීත් කලාවට යම් දායකත්වයක් සපයපු කෙනෙක්. මා නිවැරදිද? ඔව්. කියන්නකෝ ලංකාවේ ආරම්භය සහ මේ ඉතාලි ආගමනේ. කුඩා කාලේ ඉඳන්ම පාසලේදී සංගීත වැඩසටහන් ඒ වගේම නාට්‍ය පාසල් තුර අධක කණ්ඩායම ඒ හැම දෙයකටම මම සහභාගී වුණා. ගුවන්විදුලියට සම්බන්ධ වුණා වයස අවුරුදු 13 දී වගේ. බණ්ඩාරත් අවුදයන් තමයි මට ඇත්තටම මූලික පියවර තබන්න උදව් කරේ. ඒ වගේම මට ගොඩක් ප්‍රසිද්ධ කලාකරුවන් එක්ක ගුවන්විදුලියේදී වැඩ කරන්න සිද්ධ වුණා. ඒ කියන්නේ කඳුරට සේවය. කඳුරට සේවයේදී ප්‍රථමයෙන්ම මම සහභාගී වුණේ කඳුරට කෝකිල හඬ වැඩසටහනේ විමල් කුමාර අයියත් එක්ක තමයි ප්‍රෝග්‍රෑම් එක මම කරේ. එයින් ගීතයක් ගායනා කරාට පසුව ළමා වැඩසටහන සඳහා ළමා ශිල්පී පරීක්ෂණයෙන් ඒ සාමාර්ථයක් ලබාගෙන ගුවන්විදුලියේ ඒ කියන්නේ මම විදේශගත වීමට පෙර ඒ කටයුතු කරගෙන ගියා. අතීතයේ ඉඳලා සංගීතය හදාරලා ඉස්සරහට යනවා නම් ළමා ගායිකාවක් හැටියට වුණත් ගුවන්විදුලියේ ආభాෂය ඉතා වැදගත්. නිවේදකෙක් වුණත් කටහඬ පරීක්ෂණයේ සමත් වෙන්න ඕන ගුවන්විදුලියේ. ඉතින් ඇය කඳුරට සේවයෙන් තමන්ගේ දක්ෂතා එලි දක්වලා අද විදේශගත වෙලා අපි ඉතාලියේදී හමු වෙනවා. ඒ කියන්නේ ඔබේ ගම මහනුවර වෙන්නේ. මහනුවර වත්තේගම. පාසල වත්තේගම බාලිකා මහාවිද්‍යාලය. ඉතාලියට ඇවිල්ලා කොච්චර කාල වෙනවද? අවුරුදු 27කට එහා. ඒ කියන්නේ දීර්ඝ කාලයක්. ඔබේ කලා ජීවිතය ආරම්භ වෙන්නේ ලංකාවේ. ඉතාලියේදී අද ඒ දියුණු කරලා තියෙනවා. කියන්නකෝ කොහොමද ඉතාලියේ ඉඳලා කලාවට සම්බන්ධය ඇති වුනේ? ඉතාලියේදී මම ප්‍රසංග ගණනාවක ගීත ගායනා කරා මුල් අවදීදී. පසුව ප්‍රසංග දෙකක් පැවැත්තුවා ಭಾರತ ගී සන්ධ්‍යාව. ඊට පස්සේ නම් ඉතින් දරුවන්ගේ වැඩ කටයුතු නිසා මේ ටිකක් කාලේ මගේ අරුණා. දැන් ඉතින් ඒත් මම පුළුවන් හැකි වෙලාවල් වලදී කලා කටයුතු වලට සම්බන්ධ වෙනවා. හොඳයි අපි අද කතා බහ කරන්නේ නිරෝෂනා පලිපාන සමග. අපි නිරෝෂනා යමුද පළමු ගීතයට. මොකද්ද පළමු ගීතය හැටියට තෝරගත්තේ? ඔව් පළවෙනි ගීතය මගේ ස්ව නිර්මාණයක්. මේක සරස්වති අභිනන්දන. මගේ මේ සරස්වති අභිනන්දන ගීතයට මුලින්ම මට පද රචනයෙන් සම්බන්ධ වුණා මාතලේ ආනන්ද අබේවික්‍රමයන්. මේක සංගීතවත් කරේ මගේ ගුරු පියාණන් සනත් අජන්ත පීරිස් මහතා. චතුර මුදු ගායන ලීලා මధుර කලා රස රිද්ම මවා රුචිර චතුර මුදු ගායන ලීලා මధుර කලා රස රිද්ම මවා විශ්ව කලා
ඉතින් ඔබ දකින්න ඇති නිරෝෂණා පලිපානගේ සනිර්මාණයක් කියන්න බලන්න මොනවද තව ජීවිතය මේ ගමනට උදව් කරපු අය ඇති ශක්තිය ලබා දුන්න ඇති ඒක නසීපත් කළු ඔව් ගුවන්විදුලියේදී මට ගොඩාක් මම මතක් කරන්න ඕනේ ආනන්ද පෙරේරා මහත්මයා ඒ වගේම බණ්ඩාරා තවුදයන් ඊට අමතරව තව ගුවන්විදුලිය ඇතුලේ සෑහෙන ශිල්පීන් විශාල ප්‍රමාණයක් හිටියා. මම ඇත්තටම මත් එක්ක නාට්‍ය හඬ කැවීම වලට සම්බන්ධ වුණා ප්‍රසන්න කුමාරසිරි ඊට අමතරව සරත් යපා බණ්ඩාර මහත්මයා තව ගංගා කුමුදු නිගුණසේකර දැන්ටත් ඇය ගුවන්විදුලි සංස්ථාවේ සේවය කරනවා. ඉතින් ඒ වගේ ගොඩාක් ශිල්පීන් සමග වැඩසටහන් කරන්න මට අවස්ථාව ලැබුණා. මගේ අම්මගේ පවුලේ ගොඩක් කලාවට සම්බන්ධ අය ගොඩක් දෙනෙකුට වගේ ගීත ගායනා කිරීමේ හැකියාව තියෙනවා. එනම් පරම්පරාවෙන් ගීත ගායනය උරුම කරගත් ඔබ අද අපි යොමු මේ ඇයට හවුල් වුණු සියලු දෙනාට ස්තුතිය පුද කරමින් ඇගේ දෙවන ගීතයට. ඉතින් නිරෝෂණා පලිපාන සමග කෙරෙන මේ කතා බහිදී මට අහන්න හිතුණ නිරෝෂණා දැන් මේ මොනවද මේ නව පරපුරේ ලොකු උනන්දුවක් දක්වන ගීත ගායනයට දැන් ඔබ ලංකාවේ ඉඳලා මේ හැකියාවන් උරුම කරගෙන ඉතාලියට ආපු කෙනෙක්. ඉතාලියේ ඉන්න නව පරම්පරාවේ ගීත ගායන අල්මත් දක්වන අයට මොකක්ද ඔබේ පණිවිඩය?
ඇත්තට මම කැමති කියන්නේ හැකියාව තියෙනවා නම් තමන්ගේම නිර්මාණ ඉදිරිපත් කරන්න කියන එක තමයි මම කියන්නේ. ඉතින් තමන්ගේම නිර්මාණයක් කියන්නේ ඉදිරියේදීත් ඔබට වටිනවා. ඕනම කෙනෙක් නිර්මාණකරණයේදී ස්වනිර්මාණකරණයට නැඹුරුනොත් ඒ තුළින් තමයි ඔහු ඇය වඩාත්ම කලා ජීවිතයේදී අපට හඳුනා ගන්න අවස්ථාවල වෙන්නේ. අපි ඒ නිසාම තමයි ඇයගෙන් ඒ ගැන කතා බහ කළේ. ඉතින් මේ වගේ දක්ෂතා පරිපූර්ණ ඔබට අවස්ථාව තිබෙනවා. ඔබේ දක්ෂතාවය ලෝකයට ඉදිරිපත් කරන්න වටිනාකමක් ලබා දෙන්න. ඊතර මෙතර අප සූදානම් නිරතුරුව ඒ සඳහා විද්‍යුත් වටිනාකම ලබා දෙන්න. ඔබේ දක්ෂතාව පිළිබඳ අපට කතා කළොත් අප සූදානම් බව මතක් කරමින් අප සූදානම් නිරෝෂාගේ අවසන් ගීතයට යමු වන්න. ඉතින් නිරෝෂණ අපි ඔබට සුබවතනවා. ජීවිතයේ අභියෝග ජයගෙන ඉදිරියට යන ගමනේදී සංගීත ලෝකයේ තවදුරටත් ඉදිරියට යන්න ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා කියලා. කිවිනනේ අවසන් ගීතේ? අවසාන ගීතය ආදර ගඟුලේ කියන ගීතය. මේක මම මාසිකට ඉහතදී තමයි රිලීස් කරේ. පද රචනය කරලා දුන්නෙත් කරුණාරත්න විජේවර්ධන මහත්මයාමයි. සංගීතයත් ඔහුගේමයි. හොඳයි, එහෙනම් අප නිරෝෂණගේ තෙවන ගීතයට යොමු වෙමින් සමුගැනීම සටහන් කරනවා. මෙවැනි දක්ෂතා තියෙන ඔබ අමතක කරන්න එපා. ඊතර මෙතරට ගොඩ වදින්න. නිරෝෂණ ඔබට අවස්ථාව. මේ නිරෝෂණ පනිපාන ආදර ගඟුලේ නැවී බිම් සිහිනේ සිත පෙරී එඳි සිතුවම් මිලින නොවී සොපින්